දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ ව්‍යුහගත රචනාත්මක ප්‍රශ්න ලියනකොට හරියටම ප්‍රශ්න පහක් තියෙනවා. ඒ ප්‍රශ්න පහෙන් ලකුණු 20ම 25ක් ලකුණු 100ක් ගන්න අපි උත්තරයක් ලියාගන්නේ කොහොමද කියන කාරණේදී අද මම කතා කරනවා ඔයාලත් එක්ක 2023 උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රය දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නය. පාර්ලිමේන්තු සහ ජනාධිපති ආණ්ඩු ක්‍රම අතර පවතින වෙනස්කම් පැහැදිලි කරන්න. මෙතෙන්දී ලකුණු 20ක් මේ ප්‍රශ්නට හිමි වෙනවා. මේ ලකුණු 20ම ඔබට හිමි කර ගැනීමේ න්‍යායාත්මක පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. එතනදී ලකුණු පිරිනමන විදිහ මොකක්ද? අනිවාර්යෙන්ම ලකුණු 20ක ප්‍රශ්නකදී පිළිතුර හැඳින්වීම ප්‍රශ්නය හඳුනාගෙන ඒ ප්‍රශ්නය හඳුනාගත් බවට පිළිතුරේ හඳුන්වා දෙන පළමු කොටස පළමු අදියර. එතෙන්ට ලකුණු දෙකක් පිරිනමනවා. ඒත් එක්කම පිළිතුරක අවසානයේ ඒ ප්‍රශ්නෙන් අහන දේ තහවුරු කිරීමට ලකුණු දෙකක් පිරිනමනවා. එහිදී ඉතුරු ලකුණු 16 පිරිනැමීම සිදු වෙන්නේ ප්‍රශ්නය තුල ඔබ ලියන පිළිතුරේ දේහයට පිළිතුරේ අන්තර්ගතයට. එතකොට පාර්ලිමේන්තු සහ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක වෙනස කතා කරද්දී ඔබෙන් ලියවිය යුතු න්‍යායාත්මක කරුණුවල වැදගත් අංශ මොනවද කියලා අපි කෙටියෙන් සාකච්ඡා කරගමු. මෙතෙන්දී පිළිතුරු සැකසීමේදී පිළිතුරේ ඔබට සැකිල්ලක් සකස් කරගෙන පළමුව උත්තර ලියන්න පිළිතුරු ලියන්න සූදානම් වෙන්න පුළුවන්. මෙතනදී මම කෙටි දල සැකස්මක් සකස් කරලා තියෙනවා. ඒ තමයි විධායකයේ හැසිරීම අනුව ආණ්ඩු ක්‍රම වර්ගීකරණයට අයත් වන මේ ප්‍රශ්නය කොහොමද අපි මුලින්ම හඳුන්වා දෙන්නේ කියන කාරණය. 4 වෙනි පාඩමේ විධායකයේ හැසිරීම අනුව ආණ්ඩු ක්‍රම වර්ගීකරණයේ ප්‍රධානම වර්ගීකරණ කොටස් දෙක තමයි මෙතන ප්‍රශ්නදී අහන්නේ. එහෙමනම් මෙහි විධායකය මොන වගේද කියන කාරණය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායකය මොන වගේද? ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකය මොන වගේද කියන කාරණය සහ මේ ආණ්ඩු ක්‍රමයේ සාමාන්‍ය ස්වභාවය ඔබ හඳුන්වා දිය යුතුයි ඔබේ ආරම්භක ඡේදයෙන් හඳුන්වා දීමේ ඡේදයෙන්. ඉන් පසුව ඔබ මේ ප්‍රශ්නයේ අන්තර්ගතය තුල සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ස්වභාවය සහ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ස්වභාවය විග්‍රහ කරගත යුතුයි. සංසන්දනාත්මකව වෙනස විග්‍රහ කරන්න තියෙන්නේ ඔබට මෙය බොහොම සැසඳීමකින් තාර්කික පිළිතුරු ඉදිරිපත් කිරීමක් ලෙසට විග්‍රහ කරගන්න පුළුවන්. එහිදී ඔබ ප්‍රථමයෙන්ම අවධානය යොමු කළ යුතුයි මේ පාර්ලිමේන්තු හා ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ඇත්තටම ව්‍යවස්ථාදායකය හා විධායකය අතර තියෙන සම්බන්ධයට. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකය හා විධායකය අතර තියෙන්නේ ඉතා සමීප ඍජු සම්බන්ධයක්. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකය හා විධායක අතර තියෙන්නේ ඉතා දුරස්ත සමීප නොවන වක්‍ර සම්බන්ධයක්. එතෙන්දී පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකයන් විධායකයේ තේරීපත් වෙනවා. ව්‍යවස්ථාදායකයට විධායකයේ වග කියන්න බැඳලා ඉන්නවා. ව්‍යවස්ථාදායකයේ බහුතර අනුමැතිය මත විධායකයේ රඳා පවතිනවා. ව්‍යවස්ථාදායකයට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක දේශපාලනික හේතුන් මත විසිරුවා හැරීමේ බලය තියෙනවා. මෙන්න මේ හේතු කොටගෙන ව්‍යවස්ථාදායකයෙන් විධායකයේ තේරීපත් වීම කියන කාරණය මත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ඉතා ඍජු සමීප සම්බන්ධයක් තියෙනවා. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක එහෙම නෙමෙයි. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ජනාධිපතිවරණයකින් තමයි විධායකය ඍජුව මහජන ඡන්දයකින් තෝරාපත් කරගන්නේ. ව්‍යවස්ථාදායකයන් විධායකයේ තේරීපත් වෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායකයේ මත එහි බහුතරය මත විධායකයේ ධුරය රඳා පවතින්නේ නැහැ. විධායකයේ කිසිම වෙලාවක ඒ කියන්නේ ජනාධිපති ධුරය කිසිම වෙලාවක ව්‍යවස්ථාදායකයට වග කිව යුතු නැහැ. ඒත් එක්කම දේශපාලන හේතුන් මත ව්‍යවස්ථාදායකයට ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකය කිසිම අවස්ථාවක
විසිරුවා හරින්න බෑ. අනිවාර්යෙන්ම ජනාධිපති ආණ්ඩු ක්‍රමයක එහෙම විධායකයෙ විසිරුවා හරිනවා නම් අනිවාර්යෙන්ම ඒ විධායකයෙ විසිරුවා හරින්න පුළුවන් වෙන්නේ දේශපාලන හේතුවක් මත නෙමෙයි, පෞද්ගලික හේතුවක් මත දෝෂාභියෝගයක් ගෙන ඒමෙන් පසුව. අන්න එහෙමනම් ව්‍යවස්ථාදායකයා හා විධායකයා අතර සම්බන්ධය ගැන සාකච්ඡා කළාම පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ඍජු සම්බන්ධයක්ද ජනාධිපති ආණ්ඩු ක්‍රමයක වක්‍ර සම්බන්ධද තියෙන බව හරි පැහැදිලිව ඔබේ පිළිතුරේ ආරම්භක මුල් ඡේදවලම මේ දෙකේ සම්බන්ධය පැහැදිලිව ලියාගත යුතුයි. මොකද ඔබ කතා කරන්නේ මේ ආණ්ඩු ක්‍රම වර්ගීකරණ තුල විධායකයේ හැසිරීම අනුව ආණ්ඩු ක්‍රම වර්ගීකරණය. right? මේ දෙකේ වෙනස. right? පැහැදිලි. ඒ වගේම මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායකයේ ස්වභාවය මොන වගේද? ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකයේ ස්වභාවය මොන වගේද? පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකයන් එනම් පාර්ලිමේන්තුවෙන් තේරීපත් වූ විධායකයක් තමයි තියෙන්නේ දේශපාලන විධායකයේ වශයෙන්. එතෙන්දී අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක්. එහෙනම් සමූහයක් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛව තේරීපත් වන අග්‍රාමාත්‍යවරයා විසින් තෝරාපත් කරගන්න කැබිනට් මණ්ඩලයක් ඒ ව්‍යවස්ථාදායකයේ සමාජිකයින්ගෙන් පිරිසක්. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකයේ ස්වභාවය ගත්තොත් ඒක තනි පුද්ගල විධායකයක්. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකින් තේරීපත් වන අතර ජනාධිපතිවරයා සමග කැබිනට් මණ්ඩලයක් තිබුණට ඒ කැබිනට් මණ්ඩලය උපදේශක මණ්ඩලයක් වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. කිසිම අවස්ථාවක ව්‍යවස්ථාදායකයන් ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය තෝරාපත් කරගන්නේ නැත. එහිදී ජනාධිපතිවරයා තමන්ගේ උපදේශක මණ්ඩලයක් විදිහට පෞද්ගලික ශාස්ත්‍රයෙන් රාජ්‍ය ශාස්ත්‍රයෙන් අවශ්‍ය නම් ව්‍යවස්ථාදායකයන් තමන්ට කැබිනට් මණ්ඩලය තෝරාපත් කරගන්න පුළුවන්. එහිදී අනවශ්‍ය තැන්වල රඳන්නේ නැතුව ඒ දුහුරයටපත් වූ සැනින් ඒ ව්‍යවස්ථාදායකයන් වගේ උදාහරණයක් ගත්තොත් ව්‍යවස්ථාදායකයන් ඉවත් වෙලා කැබිනට් මණ්ඩලයේ පමණක් සමාජිකත්වය ගන්න පුළුවන්. එතෙන්දී හැබැයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ කැබිනට් මණ්ඩලය කියන්නේ සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ කැමැත්ත මත ඉන්න පිරිසක් පමණයි, උපදේශක මණ්ඩලයක් පමණයි. එහිදී අන්න පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක කැබිනට් මණ්ඩලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ස්වභාවයත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ජනාධිපතිවරයා කියන තනි ඒකීය විධායකයේ සම්බන්ධව ගත්තාම විධායකයේ ස්වરૂපය ඔබට අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම විධායකයේ තෝරාපත් කර ගැනීම කියන කාරණේදී විධායකය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකදී තෝරාපත් කරගන්නේ ව්‍යවස්ථාදායකයේ සමාජිකත්වයේ තුලින්මයි. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී විධායකයේ තෝරාපත් කරගන්නේ ජනාධිපතිවරණයකින් ඍජු මහජන ඡන්දයකින්. එතෙන්දී පැහැදිලිවම ව්‍යවස්ථාදායකයන් විධායකයේ තෝරාපත් කරගන්නා නිසා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායකය ව්‍යවස්ථාදායකයට වග කියන්න බැඳී තිබෙනවා. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක එහෙම කිසිදු ව්‍යවස්ථාදායකයට විධායකයේ වගකීමක් නැහැ. ඊළඟට විධායකයේ තෝරාපත් කර ගැනීමත් කතා කළා. ඊළඟට විධායකයේ තත්වය. මේ විධායකයේ තත්වය පුතා කතා කරනකොට අපිට අවබෝධ කරගන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම විධායකයේ තත්වය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක වෙනමත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක වෙනමත් ගත්තාම ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකය ඒකීයයි. නමුත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායකය කොටස් දෙකකින් යුක්තයි. ඒ කොටස් දෙක තමයි නාමික විධායකය සහ දේශපාලන විධායකය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායකය දෙආකාරයකින් යුක්තයි. මේක ද්විත්ව විධායකයක් කියලා කොයිම මොහොතකවත් අපි සාකච්ඡා කරන්නේ නැහැ. එය න්‍යායාත්මකව වැරදි. ද්විත්ව විධායකය කියලා කියන්නේ අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයට. එහෙමනම් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායකය ස්වරූප දෙකකින් කොටස් දෙකකින් යුක්තයි. නාමික විධායකය සහ දේශපාලන විධායකය. නාමික විධායකය යනු ගත්තොත් එහෙම තෝරාපත් කරගන්නේ එක්ක පරම්පරාවෙන් පරම්පරාවට රාජ්‍ය උරුමත්වයක් තියෙනවා නම් රාජාණ්ඩුවක උරුමත්වයක් තියෙනවා නම් රජ්ජුරුව පරම්පරාවෙන් පරම්පරාවට. උදාහරණ මහා බ්‍රිතාන්‍ය.
ඒ වගේම නාමික විධායකය තෝරාපත් කරගන්න පුළුවන් අග්‍රාමාත්‍යවරයාට නම් කිරීමෙන්. රාජ්‍යයේ යම් පුරවැසියෙක් අග්‍රාමාත්‍යවරයා නම් කිරීමෙන් නාමික විධායකයෙක් වශයෙන් තෝරාපත් කරගන්නවා. උදාහරණයක් ගත්තොත් 1972 ලංකාවේ නාමික විධායකය වන ජනාධිපති ධූරය. තවත් ආකාරකින් ගත්තොත් එහෙම මේ නාමික විධායකය ඡන්දයකින් තෝරාපත් කරගන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් ඉන්දියාවේ ජනාධිපති ධූරය කියන නාමික විධායකය. right? මෙන්න මේ විදිහට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක නාමික විධායකයන් තෝරාපත් කරගන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක දේශපාලන විධායකයෙ තෝරාපත් කරගන්නේ ව්‍යවස්ථාදායකේ සමාජිකයින්ගෙන් පමණයි. අග්‍රාමාත්‍යවරයාව තෝරාපත් කර ගැනීමට නාමික විධායකයෙ මැදිහත් වෙනවා. නාමික විධායකයා අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කරගන්නවා, නම් කරනවා. එතනින් පස්සේ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ අමාත්‍ය මණ්ඩලය සිය කැමැත්තෙන් විශ්වාසවන්ත, ඊ타මත්ම කාර්යශූර, ඊ타මත් දක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් තමන්ගේ අමාත්‍ය මණ්ඩලය තෝරාපත් කරගන්නවා. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී විධායකයේ තත්වය කිව්වහම ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම විධායක බලතල සහිත දේශපාලන විධායකයක්. එහිදී සම්පූර්ණයෙන්ම නාමික දේශපාලන වශයෙන් කොටස් නැහැ, තනි විධායකයක්. එතෙන්දී අපිට ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාව ඇතුලේ මේ විධායකය නම් කරන්නේ කෙසේද කියලා බැලුවොත් එහෙම ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකය කොටස් 4කින් නම් කරනවා. තත්වය. එනම් රාජ්‍ය නායකයා, විධායකයේ ප්‍රධානියා, ආණ්ඩුවේ නායකයා, සන්නද්ධ සේනාවල සේනාධිනායකයා වශයෙන්. නමුත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායකය කියලා ගන්න සාමාන්‍යයෙන් දේශපාලන විධායකයට ඒ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ තත්වය ව්‍යවස්ථාපිතව ගත්තොත් ආණ්ඩුවේ නායකයා පමණයි. එතකොට ඉතුරු විධායකයේ තත්වයන් රාජ්‍ය නායකයා වීම, විධායකයේ ප්‍රධානියා වීම, සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයා වීම කියන කාරණා මතු කරගන්නේ එකී තත්වයේ හිමිවන්නේ ව්‍යවස්ථාපිතව පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක නාමික විධායකයට. බොහොම පැහැදිලි. මෙන්න මේවා හරිම න්‍යායාත්මක කරුණු, හරි පැහැදිලිව මේවැයි වෙනස ඔබ විග්‍රහ කරගත යුතුයි. එමෙන්ම වගකීමේ සංකල්පය ගත්තොත් අපි වගකීමේ සංකල්පයෙන් මත දිවෙන එකම ආණ්ඩු ක්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වගකීමේ සංකල්පය මතමයි දුවන්නේ. වගකීමේ සංකල්පය ප්‍රධාන කොටස් දෙකයි. පෞද්ගලික වගකීම සහ සාමූහික වගකීම. එතකොට සාමූහික වගකීමේ සංකල්පය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුල කැබිනට් මණ්ඩලය ඇතුලේ පමණයි. ඒ කියන්නේ තීන්දුවක් ගැනීමට පෙර නොඑකඟතාවයන් පැවතියද තීන්දුවක් ගැනීමෙන් පසු එම එකඟතාවයට මුළු කැබිනට් මණ්ඩලයම එකඟ විය යුතුයි. ඒ සම්බන්ධයෙන් වගකීමට වැදී සිටිනවා. කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුවේදීවත් මහජනයා ඉදිරියේදීවත් කැබිනට් තීන්දුවක් විවේචනය කිරීම හෝ ඒ වෙනුවෙන් පෙනී නොසිටීම කිසිවක් කරන්න බෑ. හැම ඇමති කෙනෙක්ම, හැම අමාත්‍යවරයෙක්ම කැබිනට් මණ්ඩලයෙන් එළියට ගියාට පස්සේ එයා ඒ අදහසට මුලින් එකඟ නොවුනත් ඒ එකඟතාවයකින්, බහුතර වූ එකඟත්වයකින් අමාත්‍ය මණ්ඩලයේ මේ තීන්දුව සම්මත වුණා නම් පාර්ලිමේන්තුවේදී මහජනයා ඉදිරියේදී එම තීන්දුව සම්බන්ධයෙන් එකඟ වීමට බැඳී සිටිනවා, වගකීමට බැඳී සිටිනවා. ඒ තමයි සාමූහික වගකීමේ ස්වභාවය. right? නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක සාමූහික වගකීමේ සංකල්පයක් කැබිනට් මණ්ඩලය ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මුළු කැබිනට් මණ්ඩලයම අකමැති වුණත් එක් පුද්ගලයෙක් කැමති නම් තීන්දුව ක්‍රියාත්මකයි. ඒක තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ස්වභාවය. කවුද එක් පුද්ගලයා? ජනාධිපතිවරයා. මුළු කැබිනට් මණ්ඩලයම කියනවා මේක කරන්න එපා කියලා. නමුත් ජනාධිපතිවරයා කරන්න කැමති තීන්දුව සහතිකයි. ඒ තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ස්වභාවය. සාමූහික වගකීමේ සංකල්පයක් මත ක්‍රියාත්මක වීමේ ස්වභාවයක් නැහැ. නමුත් රහස්‍ය භාවය රකින්න,
විශේෂඥතාවයෙන් යුක්තව ආණ්ඩු කරන ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරගන්න, ආණ්ඩුවේ ස්ථාවරත්වය පවත්වාගෙන යන්න, කාර්යක්ෂමතාවයේ වේගවත් භාවයේ ඉලක්කයට ගමන් කිරීමට, ඒක දිශානතියක් කරා ගමන් කිරීමට මේ සෑම අවස්ථාවකදීම ජනාධිපති ආණ්ඩු ක්‍රමයකත් ජනාධිපතිවරයා සමග ඉන්න කැබිනට් මණ්ඩලය සමූහයක් වශයෙන් එකඟතාවයෙන් යුක්තව කටයුතු කරනවා කිව්වොත් නිවැරදි. right? මෙන්න බලන්න. ඊළඟට ව්‍යවස්ථාදායකයට හිමිවන ස්ථානය. දැන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක පුතේ ව්‍යවස්ථාදායකේ නැතුවම බෑ. ව්‍යවස්ථාදායකේ අනිවාර්යෙන් ඉන්න ඕනේ. ජනාධිපති ආණ්ඩු ක්‍රමයකත් ව්‍යවස්ථාදායකේ ඉන්න ඕනේ. හැබැයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකයට සහ ව්‍යවස්ථාදායකේ ආණ්ඩු පක්ෂයට විරුද්ධ පක්ෂයට පුදුම ඉඩ ප්‍රමාණයක් තියෙන්නේ. පුදුම වැදගත්කමක් තියෙන්නේ. එහිදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂෙන් තේරීපත් වන විධායකයක් තමයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක තියෙන්නේ. ඒ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතර කැමැත්ත නැත්තම් right කැබිනට් මණ්ඩලයට අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. එතකොට අනිවාර්යෙන්ම ව්‍යවස්ථාදායකයේ මත විධායකය ඒ බහුතරය මත රඳා පවතිනවා. සහ ආණ්ඩු පක්ෂය හැම වෙලේම අගමැති ප්‍රමුඛව ආණ්ඩු පක්ෂය නිරන්තරයෙන්ම විපක්ෂයෙන් එල්ලවන ප්‍රශ්න වලට, චෝදනා වලට, ඒ දේවල් වලට ඇහුම්කන් දෙන්න, පිළිතුරු සපයන්න, ඊළඟට විරුද්ධ පක්ෂයේ විවේචන වලට හේතු කාරණා ඉදිරිපත් කරන්න, මේ හැම දෙයකටම ව්‍යවස්ථාදායකය තුල ආණ්ඩු පක්ෂය ප්‍රබල ලෙස තමන්ගේ කාර්යභාරය ඉටු කළ යුතුයි. එහිදී හොඳින් මතක තියාගන්න, දේශපාලන හේතුවක් මත ව්‍යවස්ථාදායකයකට පුළුවන් විධායකය විසුරුවා හරින්න. මොනවද මේ දේශපාලන කාරණා? ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත් කිරීම, right? විසර්ජන පනත හෙවත් අයවැය පනත් කෙටුම්පත පරාජයට පත් කිරීම, ඊළඟට වැදගත් පනත් කෙටුම්පතක් පරාජයට පත් කිරීම, right? ඒ වගේම විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගැනීම. මෙන්න මේ කියන කාරණා මත අවශ්‍ය ඕනෑම විටක පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට කැබිනට් මණ්ඩලය අගමැති තනිව හෝ අගමැතිවරයා විසිරී ගියොත් කැබිනට් මණ්ඩලය අනිවාර්යයෙන් විසිරී යනවා. එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයේ එක් අමාත්‍යවරයෙකු හෝ පිරිසම හෝ විසිරුවා හැරීමේ හැකියාවක් මේ දේශපාලන හේතුන් මත තිබෙනවා. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකයට හිමි ස්ථානය බැලුවාම ජනාධිපතිවරයාගේ දුහුර කාලය අවුරුදු 4යි නම් ඇමරිකාව ගත්තොත් අවුරුදු 4යි. මේ අවුරුදු 4 ඇතුලේ ජනාධිපතිවරයා විසර්ජන පනත් කෙටුම්පතක් ඇරියත්, වැදගත් පනත් කෙටුම්පතක් ඇරියත්, ඒ ඕනෑම අවස්ථාවක ව්‍යවස්ථාදායකය කැමති නැත්නම් එය සම්මත කරන්නේ නැහැ. නැවත හරවායි වීමක් කරන්නේ. එතකොට ජනාධිපතිවරයා විසින් එය නැවත සකස් කොට සංශෝධනය කොට නැවත වතාවක් ව්‍යවස්ථාදායකයට යවනවා මෙය නැවත සම්මත කරවන ලෙස. එහිදීද සම්මත වුණේ නැත්නම් එහෙම නැවත වතාවක් සංශෝධනය කරන ලෙස වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ දුහුරයට කිසිදු හානියක් නොවි දුහුරේ ස්ථාවරව පැවතියදී ව්‍යවස්ථාදායකය කරන්නේ අර සංශෝධනයන් ඉදිරිපත් කිරීම පමණයි. එතෙන්දී ව්‍යවස්ථාදායකයට කිසිම අවස්ථාවක මේ අයවැයක් පරාජයට පත් කළා, මේ පනත් කෙටුම්පතක් පරාජයට පත් කළා, බහුතරය සපයන්නේ නැතුව ඉඳලා කිසිම හේතුවක් මත විශ්වාස භංග ගෙනල්ලා එහෙම කිසිම දෙයකින් ජනාධිපතිවරයාගේ ධූරයට හානියක් කරන්න බෑ. එතකොට ව්‍යවස්ථාදායකයේ තත්වය හීන වෙලා, ව්‍යවස්ථාදායකයා හා විධායක අතර සම්බන්ධය දුරස්ත වෙලා, ඒ හීන සම්බන්ධයේ හේතු කොටගෙන ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී පුතේ ව්‍යවස්ථාදායකයේ වැදගත්කම යම් මට්ටමකින් පහත වැටලා තියෙනවා කිව්වොත් නිවැරදි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට සාපේක්ෂව. පැහැදිලිද? right. මේ බලන්න. පක්ෂ ක්‍රමයේ අවශ්‍යතාවය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක පැවැත්මට අනිවාර්යෙන් දේශපාලන පක්ෂ ක්‍රමයක් අවශ්‍යයි. පක්ෂ ක්‍රමයක් කියලා කියන්නේ යම් ප්‍රතිපත්තියක් මත, නායකත්වයක් මත, ඒක දිශානතියක් කරා රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ පරමාර්ථයෙන් වෙහෙස වෙන, කැප වෙන සංවිධානය වන දේශපාලන සංවිධානයක්. එතකොට දේශපාලන පක්ෂයක සාමූහික වගකීමක් තියෙනවා.
නායකත්වයක් තියෙනවා. එක ප්‍රතිපත්තියක් තියෙනවා. මේ කාරණය මත ආණ්ඩු පක්ෂයක් සංවිධානය වීමේදී කැබිනට් මණ්ඩලය තුල එක ප්‍රතිපත්තියක් වෙනුවෙන් සංවිධානය වීමේදී තීරණ තීන්දුව ගැනීමේදී සාමූහික වගකීමේ සංකල්පය දැරීමේදී ඉතාම වැදගත් වෙනවා පක්ෂ ක්‍රමයක් මත ගමන් කිරීම. බහුතරය අවශ්‍යයි. ඒ බහුතරය දිනා ගැනීමේදී මේ හැම තැනකදීම පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකදී දේශපාලන පක්ෂ ක්‍රමය මත පිහිටා තමයි මේ ආණ්ඩු කරන ක්‍රියාදාමය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාත්මක භාවයක් ලොකුවට නොතිබුණ අවස්ථා දකින්න පුළුවන්. ජනාධිපතිවරණය අවසන් වූ සැනින් දේශපාලන පක්ෂ නිද්‍රාශීලී වෙලා යනවා. එයාලා නැවත වතාවක් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දේශපාලන පක්ෂ ව්‍යවස්ථාදායක ඇතුලේ පෙනී සිටීමක් දකින්න හම්බ වෙන්නේ නැහැ ප්‍රායෝගිකව. ඇමරිකා එක්සත් ජනපදයේ දැක් බැලුවාමත් අභිලාෂ කණ්ඩායම් තමයි ජනාධිපතිවරණයෙන් පසුව මිනිසුන්ගේ පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් ආණ්ඩුවට කේවල් කිරීම වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. පැහැදිලිද? එහෙමනම් දේශපාලන පක්ෂ ක්‍රමය මත පදනම් වන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සහ ජනාධිපති ආණ්ඩු ක්‍රමය එසේ නොවේ කියන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමය ජනාධිපතිවරයාගේ දුහුරේ පැවැත්මට පක්ෂවල ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායකයේ ඇතුලේ අවශ්‍ය වෙන්නේත් නැහැ. රයිට්? එහෙමනම් බලමු අපි ඊළඟ කාරණේ. රයිට්? පක්ෂ ක්‍රමයේ අවශ්‍යතාවය ඔන්න අපි කතා කළා. ප්‍රජාතන්ත්‍රවාදී භාවය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ප්‍රජාතන්ත්‍රවාදී භාවය ඉතාම ඉහළයි. මහමැතිවරණයකින් පාර්ලිමේන්තු වෙනවා. පාර්ලිමේන්තුවෙන් විධායකයට තේරීපත් වෙනවා. එතකොට විධායකය පාර්ලිමේන්තුවට වග කියන්න බැඳලා ඉන්නවා. පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය අවශ්‍යයි සෑම ක්‍රියාකාරීත්වයකටම. පාර්ලිමේන්තුව වග කියන්න බැඳලා ඉන්නවා මහමැතිවරණය හරහා ඒගොල්ලන්ට ඡන්ද ප්‍රකාශ කරපු මහජනයාට. නිරන්තරයෙන්ම. එතකොට මේක සම්පූර්ණයෙන්ම විධායකයේ ව්‍යවස්ථාදායකයටත් ව්‍යවස්ථාදායකයේ මහජනයාටත් නම්‍යශීලී වන මහජනතාවට ප්‍රජාවට නම්‍ය භාවයේ වැඩි ආණ්ඩු ක්‍රමයක්. නැත්නම් ඒ දේශපාලනඥයින්ගේ ඒ දේශපාලන පක්ෂවල අනාගත දේශපාලන පැවැත්මක් නොමැති බැවින් මහජනයා ඉදිරියට යා නොහැකි බැවින් සම්පූර්ණයෙන්ම අර විධායකයත් ව්‍යවස්ථාදායකයත් මහජනයා වෙත නම්‍යශීලී වෙනවා. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී මේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය බොහොම අඩුයි. මොකද ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකින් ඍජුව මහජන ඡන්දයෙන් තේරීපත් වෙලාවට පස්සේ මේ ජනාධිපතිවරයාගේ දුහුරය හරිම ස්ථාවරයි. අවුරුදු 4කට නම් ආවේ අවුරුදු 4කට පෙර ජනාධිපතිවරයාව ගෙදර යවන්න පුළුවන් දෝෂාභියෝගයකින් පමණයි. නමුත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය එහෙම නෙමෙයි. මහජනයා කැමති ආකාරයට හැසිරෙන්නේ නැතුව අත්නෝමතිකව තීරණ තීන්දුව ගත්තොත් කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ඇතුලේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුල වහාම ඒ විධායකයේ අත්නෝමතික භාවය විවේචනය කළා බහුතරය පාර්ලිමේන්තුවෙන් ගැනීමේ නොහැකියාවක් මතුවෙනවා. මෙන්න අර විධායකය කියන දුහුරයන්ට හානි සිදු වෙනවා. විධායකය අස්ථාවර වෙනවා. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකය ආපු දුහුර කාලය අවුරුදු 4යි නම් ඒ 4ට ස්ථාවරයි. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු වෙත නම්‍යශීලී තීරණ තීන්දුව ගැනීම මදකට පමාවන අවස්ථා තියෙන්න පුළුවන්. එහිදී ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ප්‍රජාතන්ත්‍රවාදී භාවයට වඩා සලකන්නේ ස්ථාවර විධායකයක් විදිහට රාජ්‍යයේ ස්ථාවර පැවැත්ම, ස්ථාවර දේශපාලන ගති ලක්ෂණ, රාජ්‍ය දියුණු වීමේ සංවර්ධනය කරා ගමන් කිරීමේ කර්කශ ප්‍රතිපත්ති තීරණ තීන්දුව වලට ගමන් කිරීම, මහජනයා තුළ ජනප්‍රියතාවයෙන් තොර නමුත් රාජ්‍යයේ වේගවත් දියුණුව සංවර්ධනයේ ඒක දිශානතියක් කරා ගමන් කරන ගමන මෙන්න මේ වගේ කාරණා හේතු කරගෙන විධායකය තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් කර්කශ ගමනක යෙදෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී නොවන ඇතැම් විට මහජනයා තුළ ජනප්‍රිය නොවන තීරණ තීන්දුව වලට විධායකයක් එළඹිය හැකි. එතෙන්දී සමහරක් වෙලාවට අත්නෝමතික භාවයෙන් යුක්තව ඒකාධිපති ගත ලක්ෂණ මතු කරන විදිහේ ස්වභාවයක් දකින්න පුළුවන් අවස්ථාත් මතු වෙන්න පුළුවන්. ඒක නිසා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායකය වඩා ප්‍රජාතන්ත්‍රවාදී වන අතර ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකය
වඩා ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් දුර්වල විය හැකි අවස්ථා අපිට දකින්න පුළුවන්. නමුත් වර්තමාන තුල බැලුවාම මේ දෙකේම ප්‍රජාතන්ත්‍රවාදී භාවය කතා කරද්දී විවිධ බාහිර සාධක හේතු කොටගෙන ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් පවා සීමාන්තික වෙලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ ගමන් කරන අවස්ථා අපිට ප්‍රායෝගිකව විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය හරහා දකින්න පුළුවන්. right. අපි යන් ඊළඟ කාරණේට. ස්ථාවර භාවය සහ කාර්යක්ෂම භාවය. මේ සියලු කාරණා මේ ව්‍යවස්ථාදායකය හා විධායක අතර තියෙන සම්බන්ධය දැක්කහම වඩා ස්ථාවර ජනාධිපති ආණ්ඩු ක්‍රමය වඩා අස්ථාවර කොයි මොහොතේ පාර්ලිමේන්තු පනත් පරාජයට පත්වීමකින් අයවැයක් පරාජයකට පත්වීමකින් විශ්වාස භංගයක් ගෙනීමෙන් විධායකය විසිරී යනවද කියන්න අපි දන්නේ නැහැ. ඒක නිසා වඩා ස්ථාවර ජනාධිපති ආණ්ඩු ක්‍රමය වඩා අස්ථාවර භාවයෙන් යුක්තයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. වඩා ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති ආණ්ඩු ක්‍රමය නෙමෙයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. මෙන්න මේ කාරණා සලකලා බලනකොට වඩා කාර්යක්ෂම ඒ කියන්නේ වේගවත් සහ ඵලදායී ඉලක්කය වෙත තීන්දුව ගන්න ආණ්ඩු ක්‍රම මොනවාද කියලා බැලුවොත් එහෙම ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වඩා ඵලදායී පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමය ඉතා කුඩා මණ්ඩලයක් නිසා තනි පුද්ගලයෙක් නිසා සහ ඉතා කුඩා මණ්ඩල වලින් තීන්දුව ගන්න නිසා ජනාධිපති ආණ්ඩු ක්‍රමයක වේගවත් තීන්දුව ගැනීම වැඩි, විශේෂඥ වූ භාවයේ පරිශීලනය වැඩි, ඉලක්ක කරා ගමන් කරන ප්‍රමාණය වැඩි. නමුත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක සාමූහික වගකීමේ සංකල්පය ආරක්ෂා කරන්න අවශ්‍ය නිසා විශේෂඥ වූ දැනුම ගන්න බෑ, රහස්‍ය භාවය රකින්න ඕනේ. ඊළඟ පාර්ලිමේන්තු වල තේරීපත් වෙන්නේ බොහොම කීර්තිමත් බොහොම ජනප්‍රිය සමහරකට ඡන්දවල ඉදිරිපත් වෙන පුද්ගලයෝ උගත් බුද්ධිමත් විශේෂඥ භාවයක් නැති පුද්ගලයෝ ඒගොල්ලන්ගෙන් තමයි කැබිනට් මණ්ඩලය සකස් වෙන්නේ. එතෙන්දී ඉලක්ක වෙත කාර්යක්ෂම තීන්දුව ඵලදායී තීන්දුව වලට යන ප්‍රමාණය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක බොහොම අඩුයි. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් කාර්යක්ෂමයි පාර්ලිමේන්තුවාදී ක්‍රමය. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයට සාපේක්ෂව ගත්තාම තීන්දුව ගැනීමේදී ඉලක්ක කරා ගමන් කිරීමේදී සංවර්ධන පදනම දිහා බැලුවාම විශාල මණ්ඩල හරහා තීන්දුව ගන්න බැවින් ජනතාවට නම්‍යශීලී භාවය වැඩි බැවින් ප්‍රජාතන්ත්‍රවාදී ගුණය තිබුණට ඒ ගන්න තීන්දුව වල කාර්යක්ෂම භාවය ඉලක්කගත භාවය අඩු වෙන්න පුළුවන්. අඩුයි කියලා නෙමෙයි කියන්නේ, මේ අඩු වෙන්න පුළුවන්. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ස්ථාවර පාලනයක් නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ගුණය අතින් බොහොම හීනයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. සාපේක්ෂව ගත්තාම පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී භාවය අඩුයි. නමුත් කාර්යක්ෂම භාවයෙන් ගත්තාම වේගවත් සහ ඉලක්කයට ගමන් කිරීමේ ප්‍රමාණය වැඩි. මේවා අනිවාර්යෙන්ම එකින් එක සසඳමින් මේ වෙනස පෙන්눔 කළ යුතුයි. එතකොට ඔබට ඉලක්කයට පිළිතුර නිශ්චිතව ලියා ගැනීමේ හැකියාව ලැබෙනවා. අර පිළිතුරේ දේහය තුල ලකුණු 16ම අත්පත් කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. පරීක්ෂකවරයාව සතුටු කරන්න, පරීක්ෂකවරයාට මානසික අල්ලසක් දෙන්න පුළුවන් විදිහේ උත්තරයක්, ලකුණු 20න් 20ම ගන්න පුළුවන් උත්තරයක් ඔබට ලියන්න පුළුවන් හැකියාව ලැබෙනවා. බලමු අපි ඊළඟට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අංග ලක්ෂණ ක්‍රියාත්මක වීම. ඇත්තටම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අංග ලක්ෂණ ක්‍රියාත්මක වීම කියන කාරණේදී පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක නිදහස, අයිතිවාසිකම්, සමානාත්මතාවය, නීති ආධිපත්‍ය, ව්‍යවස්ථානුකූල භාවය, වගවීම, වගකීම, සීමිත ආණ්ඩුව, බලතල බෙදීමේ සිද්ධාන්තය ක්‍රියාත්මක කරන්න බෑ. ඒක මම වෙනම කතා කරන්නම් දැන්. නමුත් අනිත් සංවරණ හතුලනේ මේ හැම දෙයක්ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අංග ලක්ෂණ ක්‍රියාත්මක වීමේදී පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක එහි සාපේක්ෂ වශයෙන් ජනාධිපති ආණ්ඩු ක්‍රමයට සාපේක්ෂ වශයෙන් කාර්යක්ෂමතාවය වැඩි. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අංග ලක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ක්‍රියාත්මක වෙනවා. නමුත් එහිදී යම් අත්නෝමතික භාවයක් මතුවෙන්න පුළුවන්, ඉඩකඩ වැඩි. නමුත් අපි අවසාන වශයෙන් ගත්තොත් එහෙම මම වෙනම සඳහන් කළේ මේක දැම්මේ බලතල බෙදීමේ සිද්ධාන්තය හරිම විශේෂයි. බලතල බෙදීමේ සිද්ධාන්තය කැබිනට් ආණ්ඩු ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න බෑ. චාල්ස් මොන්ටෙස්කියුට අනුව ඔබ දන්නවා බලතල බෙදීමේ සිද්ධාන්තය ව්‍යවස්ථාදායකේ විධායකේ අධිකරණයේ වෙන්වෙන්ව තිබිය යුතුයි, සමාජිකව වෙන්වෙන්ව සිටිය යුතුයි. එහිදී ව්‍යවස්ථාදායකයන් සමාජිකත්වයට තේරීපත් වන විධායකයෙක් බලතල බෙදීමේ සිද්ධාන්තය කිසිසේත්ම ක්‍රියාත්මක කරන්න බෑ. එහෙනම් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක පැහැදිලිවම
බලතල බෙදීමේ සිද්ධාන්තය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ පැහැදිලිවම බලතල බෙදීමේ සිද්ධාන්තය සහ සංවරණය හතුරණය ප්‍රබලව ක්‍රියාත්මක කරනට විදිහට අපිට ප්‍රජාතන්ත්‍රවාදී භාවයේ ඉහළින්ම ආරක්ෂා කරන රාජ්‍යයක් විදිහට සාපේක්ෂ වශයෙන් අඳුරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔබ මේ විධායකයේ හැසිරීම අනුව ආණ්ඩුක්‍රම වර්ගීකරණයේ ප්‍රධානම කාරණා දෙක ප්‍රධානම වර්ගීකරණය පාර්ලිමේන්තු හා ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ වෙනස කතා කරද්දී ඔබ පැහැදිලිවම මේ කියන කරුණු කාරණා ඔස්සේ නිශ්චිතව පැහැදිලිව උදාහරණ දක්වමින් එහි වෙනස න්‍යායාත්මකව තාර්කිකව විග්‍රහ කිරීම පැහැදිලිව කළොත් ඔබට ඔබේ ලකුණු 20ම අත්පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එය අනිවාර්යෙන් කළ හැකි ලකුණු 20න් 20ම දෙන්න පසුබට වෙන්නේ කිසිම වෙලාවකදී ඔබ නිවැරදිව නිශ්චිතව තාර්කිකව පැහැදිලිව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා නම් පැහැදිලි